හෙලෝ යාළුවනේ එහෙනම් ඔන්න අදත් අපි ආවා අලුත් වීඩියෝකින් ඕගොල්ලන්ට හම්බෙන්න. අද අපි කතා කරන්න යන්නේ layers of internet. නැත්නම් layers of web. අපි පහුගිය දවස් ටික කතා කරා ඉන්ටර්නෙට් කියන්නේ මොකක්ද? ඉන්ටර්නෙට් එක හැදිලා තියෙන්නේ ඇත්තටම කොහොමද? ඉන්ටර්නෙට් එක ඊට පස්සේ ඩිස්ට්‍රිබියුෂන් එක එකිනෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒ වගේ දේවල් විස්තර කිහිපයක් කතා කරලා දැන් අද අපි කතා කරන්න යන්නේ ඉන්ටර්නෙට් එකේ layers මොනවද කියලා. හරිද? මේකට යන්න කලින් අපි පොඩි දේවල් ටිකක් මතක් කරගමු. ඔයාට මතකද සාමාන්‍යයෙන් මොහොතේ අයිස් කන්දක් ගිල්ල තියෙන විදිහ. හරිද? අපි අර කියන්නේ ටයිටැනික් නැවත් ගිහිල්ලා හැප්පුණා අයිස් කන්දක මොහොතේ මහ රැහ පේන්නේ අඩිය තිබ්බා එන අයිස් තට්ටුවක් ඒක හැප්පෙලා කුඩුවල විනාශ වෙලා කුම්පට්ටම් කියලා. ඒ වගේ ඇත්තටම අයිස් කන්දක් කොහොමද මොහොතේ තියෙන්නේ? අයිස් කන්දක් ගත්තොත් අයිස් කන්දේ ඉතාම සුළු ප්‍රමාණයක් අපට මතු පිට පේන්නේ මොහොතේ. හරිද? මහා ගැඹුරු සාගරයේ ඉතුරු වැඩිපුර තියෙන කොට කිල්ල තමයි තියෙන්නේ. එතකොට ඕක අපි කියනවා අයිස්බර්ග් එකක් කියලා. ඒකට අයිස්බර්ග් ගේ කන්සෙප්ට් එක විදිහට අපි ගත්තොත් ඇත්තටම මේකේ සුළුතර ප්‍රමාණයක් බාහිරට පේනවා බහුතර ප්‍රමාණයක් ගැඹුර ගිල්ල තියෙනවා. ඔන්න ඕකට අපි කොහොමද කරත් ඉන්ටර්නෙට් එකේ සුළුතර ප්‍රමාණයක් තමයි අපට පේන්නේ. නැත්නම් අපට ඇක්සස් එක තියෙන්නේ නැත්නම් ඉතා සුළු ප්‍රමාණයක් විතර අපට දකින්න පුළුවන් බහුතර ප්‍රමාණයක් අඩියේ හැංගිලා තියෙන්නේ. එතකොට ඉන්ටර්නෙට් එක කියන්නේ ඔන්න ඔය වගේ ලේයර්ස් ගොඩක් තියෙන අයිස් තට්ටුවක් වගේ. හරිද? ඉන්ටර්නෙට් එකේ අපි දෙයක් කොහොමද සර්ච් කරන්නේ? මෙන්න මෙහෙමනේ. දැන් ඔයාලා ගාව ෆෝන් එකක් හරි ටැබ් එකක් හරි කම්පියුටර් එකක් හරි ඩෙස්ක්ටොප් මොනවා හරි මොකක් හරි තියෙනවනේ. ඕකේ ඇත්තටම තියෙනවා වෙබ් බ්‍රවුසර් එකක්. හරිද? අපි කියමු Google Chrome තියෙනවා, Safari තියෙනවා, Firefox තියෙනවා. ඔය ඕන එකක් වෙබ් බ්‍රවුසර්ස් තමයි. ඔය වෙබ් බ්‍රවුසර්ස් ඇත්තටම සම්බන්ධ වෙලා තියෙන සර්ච් එන්ජින්ස් එක්ක. හරිද? සර්ච් එන්ජින් වලට සම්බන්ධ වෙලා තියෙන වෙබ් බ්‍රවුසර්ස්. සර්ච් එන්ජින් කියන්නේ මොකක්ද? සර්ච් එන්ජින් කියන්නේ ඔය ඉන්ටර්නෙට් එකේ තියෙන වෙබ් පිටු එක සර්විසස් වලට එක ඩේටා වලට ඇක්සස් එක දෙන්න. හරිද? ඩේටා ෆයින්ඩ් කරන සර්ච් එන්ජින් මේ සර්ච් මේ සොයනවා. එන්ජින් මේ වැඩ කරන මේක යන්ත්‍රයක් වගේ. එතකොට සොයන්න පුළුවන්. හරිද? මේ වගේ දේවල් වෙබ් පිටු අනම්මනම් හොයන්න පුළුවන් දේවල් තමයි සර්ච් එන්ජින් එකක් කියන්නේ. අද වෙද්දී සර්ච් එන්ජින් එකක් ගත්තොත් ඉස්සර වගේ නෙමෙයි සර්ච් එන්ජින් එක හොඳට අප්ඩේට් වෙලා තියෙන්නේ. AI තාක්ෂණයේ ටෙක්නොලොජිස් එක්ක අප්ඩේට් වෙලා ඇල්ගොරිතම්ස් අප්ඩේට් වෙලා ෆෝමියුලා තියෙන ෆෝමියුලාස් වැඩ කරන්නේ ගොඩක්ම පවර්ෆුල් විදිහට. හරිද? එතකොට අපි කියමු මෙහෙම ඔයා කම්පියුටර් එකක් තියෙනවා. ඔය කම්පියුටර් එකෙන් ඉතින් වෙබ් බ්‍රවුසර් එකේ සර්ච් කරනවා මෙහෙම උදාහරණයක් ගමුකෝ. අපි වෙබ් ඇඩ්‍රස් එකක් ගන්නවා මෙහෙම. https ඩොට් දෙකක් වගේ එකක් තියෙනවා. ඊට පස්සේ ස්ලෑෂ් දෙකක් තියෙනවා. ඊට පස්සේ www. අපි දැන් මේ වීඩියෝ බලන YouTube එකේ අපි කියනවා youtube.com/ මොකක් හරි අපේ channel එක නම කියමු. ඒ channel එක කියමු මෙහෙම channel එක නම xxx කියලා channel එක. එතකොට මොකද්ද මේ ඇත්තටම ඒ search කරපු URL එකේ කොටස් ටික https ඒ කියන්නේ මොකක්ද? protocol එක. https කියන්නේ protocol එක. hypertext transfer protocol secured කියන තමයි https කියන්නේ. ඊපස්සේ www කියන්නේ world wide web.youtube.com/xxx කියලා. හරි. එතකොට https protocol එක www.youtube.com කියන එක ඇත්තටම ඩොමේන් එක කියලා ගන්නවා. ඊට පස්සේ /xxx එක පාත් එක කියලා තමයි ගන්න. ෆයිල් පාත් එක. හරිද? එතකොට අපි ඔන්න ඔය www.youtube.com කියන ඩොමේන් එක අරගත්තොත් හරි ඩොමේන් එක අරගත්තොත් ඔය ඩොමේන් එක ඇත්තටම යට තියෙන කෝඩ් එක ඕපන් කරලා බලුවා ඉලක්කම් يعني කොටස් හතරක මේ එකක් තමයි තියෙන්නේ. ඉලක්කම් පෙළියක් තියෙනවා. හරිද? not වලින් වෙන් වෙච්ච කොටස් හතරක ඉලක්කම් පෙළියක්. අන්න ඒකට කියනවා අපි IP address එක කියලා. ඒකට කියනවා අපි IP address එක කියලා. හරිද? එතකොට මේ YouTube වීඩියෝ එක බලන මේ වීඩියෝ එක ඔයා අපි කලින් කතා කරන කලින් වීඩියෝ වල කොහේ හරි YouTube servers වල data centers වල save වෙලා තියෙනවා. එතකොට ඒක servers කියන්නේ කම්පියුටර් එකක්ම තමයි. හරි?
සර්වර් කම්පියුටර්ස් තියෙනවා. එතකොට ඒ කම්පියුටර්ස් වල මේ වගේ IP ඇඩ්‍රස් එකක් තියෙනවා. එතකොට මම මේ වීඩියෝ එක දෙන්න කියලා URL එක ගහලා රික්වෙස්ට් එකක් කරොත් මොකක්ද ඇත්තටම වෙන්නේ? අර සර්වර් එකේ IP ඇඩ්‍රස් එකට මම මෙහි ඉන්න මගේ IP ඇඩ්‍රස් එක අර IP ඇඩ්‍රස් එකට ඉල්ලනවා. රික්වෙස්ට් එක මට මේ YouTube වීඩියෝ එක දෙන්න කියලා. හරිද? ඒ URL එක ගහලා ඒක තමයි අපි ඉල්ලන්නේ. හරිද? එතකොට URL කියන වචනේ මෙතන තල්ත වෙනවා. URL කියන්නේ මෙතන Uniform Resource Locator සම්පූර්ණ වෙබ් ඇඩ්‍රස් එකට තමයි URL එක කියලා කියන්නේ. හරිද? හරි. එතකොට ඒක ඉල්ලුවට පස්සේ රික්වෙස්ට් එක සර්වර්ස් බර ගානක් කරා යනවා. මේ රික්වෙස්ට් එක ඇත්තටම data packet කියලා අපි පොඩි වචනයක් දානවා. data packets වලට මේ රික්වෙස්ට් එක ඇත්තටම කැඩෙනවා. මේ details ඔක්කොම. මේ details ටික ඔක්කොම data packets කියලා අපි පොඩි වචනයක් දානවා. මේ data packets වලට කැඩෙනවා. හරිද? මේ data packets වල තියෙන header එකක්. හරි? මේ data packets වල තියෙන header එකක්. මේ header එක direct කරගෙන මේ data packets අපි කියන පැන යනවා servers ගානකින්. රවටින් කියලා පේකට රවටින් හරි සර්විස් ගානකින් පැන කියලා අන්තිමට මේ YouTube වීඩියෝ එක සේව් වෙලා තියෙන සර්වර් එකේ IP ඇඩ්‍රස් එකට යනවා. හරිද? එතකොට ඔන්න රවටින් කරාට පස්සේ මොකක්ද වෙන්නේ? සර්ච් එන්ජින් හරහා අදාළ තැනට ඩිරෙක්ට් කරා මේ වීඩියෝ එක අපට ආයේ කොහොමද අපේ බ්‍රවුසර් එකෙන් යම් චෙක් කර බ්‍රවුසර් එකේ කන්වර්ට් කරලා පෙන්නනවා ඒ අදාළ ඩීටේල්ස් ටික. අනිත් එක YouTube app එක වෙන්න පුළුවන්. මේ කියන සම්බන්ධයි Chrome browser එක කොහොම හරි ওই දේ තමයි උනේ. අපි දැක්කේ ඔන්න වගේ පොඩි දෙයක් ඇත්තම ඒ දැක්ක දේ ඇතුළේ සිද්ධ වෙනවා. එතකොට අපි ඊළඟට කතා කරන්න ඕනේ මේ සර්ච් එන්ජින් එක ඇත්තටම කරන්නේ අපි නිකන් අක්කාචයක් අල්ලලා ඉන්ටර්නෙට් කියන සම්පූර්ණ රයිස් කුට්ටියක අක්කාචයක් අල්ලලා බලනවා වගේ හට මෙහාට කරගෙන. හරි? කියන අක්කාචෙන් රයිස් කුට්ටිය දිහා බලනවා වගේ. මොකක් කල්පනා කරන්නකෝ අක්කාචෙන් රයිස් කුට්ටිය දිහා බලද්දි කොහොමද අපිට එක එක පාරට පේන්නේ එක එක කොටස් විතරයි. හරිද? මේ කොටස් පේනවා මේ කොටස් පේනවා නේ කියන්නේ. ගැඹුරු කොටස් මොකුත් පේන්නේ නැහැ. සර්ෆේස් එකේ තියෙන දේවල් ටික තමයි අපිට තොරතුරු වලට ඇක්සස් එක තියෙන්නේ. ඒකට සර්ෆේස් එකේ තියෙන දේවල් තමයි අපිට ඇක්සස් එක තියෙන්නේ. එතකොට ඔය සර්ෆේස් එකේ තියෙන අපි ඇක්සස් කරාට පස්සේ ඒ වගේම සර්ච් එන්ජින් එකට හැකියාවක් තියෙනවා අපේ ප්‍රිෆරන්ස් එක අනුව අපි දෙයක් යම් කිසි දෙයක් සර්ච් කරාට පස්සේ ඒකට අදාළ දේ most preferable things වලින් අපිට සජෙස්ට් කරලා අපි කැමති දේවල්ම තමයි අපිට ඒ algorithms වලින් ආයෙ පෙන්නන්නේ. හරි? ළඟම අපි දැන් අහලා තියෙනවනේ YouTube එකේ අපි දෙයක් සර්ච් කරා ඒ සර්චින් වලට අදාළ ඒ හා සමාන දේවල් අපේ ප්‍රිෆරන්ස් එක චෙක් කරලා ඒගොල්ලෝ සජෙස්ට් කරන algorithm එක. ඒක තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ. Not only in the YouTube, other apps and other browsing sites through another search engines, they are also doing these things. Okay? අපට මොකක්ද එතකොට මේ අපි සම්පූර්ණ මේ අපට පේන්නේ සර්ෆේස් එක. ඒකට අපි කියන්නේ සර්ෆේස් වෙබ් කියලා. ওই සර්ෆේස් වෙබ් එක ඇත්තටම සම්පූර්ණ ඉන්ටර්නෙට් කියන ස්කන්ධයෙන් 100%ට 6ක් වගේ පොඩි ප්‍රමාණයක්. ඉතා සුළු ප්‍රමාණයක් තමයි මේ සර්ෆේස් වෙබ් එකට අයිති වෙන්නේ. හරිද? ඉතුරු ඒ අපිට පේන කොට ඉතුරු කොට හරිද 90 ගාණක් මෙතෙන් යට හැංගෙනවා. ඒ 90 ගාණෙන් බහුතර කොට අයිති වෙනවා ඩීප් වෙබ් එකට. හරිද? ඊළඟ කොට අපි ඊළඟට ඒක ඩීප් වෙබ්. ඩීප් වෙබ් එකේ තමයි තියෙන්නේ සම්පූර්ණ පුද්ගලික තොරතුරු රහසිගත තොරතුරු සැඟවිච්ච secure details. අපි කලින් වීඩියෝ එකේ කතා කරා බැංකු පද්ධති වැඩ කරන්නයි කියලා. අපිට අනුන්ගේ බැංකු account එකක details වලට access එකක් නැහැ නේ. හරි. ඊට පස්සේ කම්පැනි එක මොන හරි secure details මේ cloud වලට storage කරලා අප්ලෝඩ් කරලා තියෙන අපි ඒකට access එකක් තියෙනවද? නැහැ. අපි drive files හදලා අපේ එක දේවල් drive එකට අප්ලෝඩ් කරලා තියෙනවා. ඒකට වෙන කෙනෙක්ට access කරන්න පුළුවන්ද? බැහැ. ඒ වගේම අපි Facebook වගේ social media accounts තියෙනවා. ඒවල අපි private details දාලා තියෙනවා. birthdays අනම්මන ගොඩක් දේවල්. ඒ වලිනුත් email address, phone numbers ඒවා
බහුතරයක් ප්‍රයිවට් සෙකුරිටි යටතේ අපිට අපේ ප්‍රොෆයිල්ස් හයිඩ් කරලා තියන්න පුළුවන්. හිඩන් ඩීටේල්ස් විදිහට තියෙනවා. එතකොට ඔන්න වගේ very privacy right details data ගොඩාරියක් the very large quantity එකක් දත්ත සමුදායක් තියෙනවා මේ deep web එකේ. So we can't access to this layer normally we can't access. සාමාන්‍යයෙන් අපිට මේ layer එකට access වෙන්න බෑ. deep web කියන එක. එතකොට ඒ deep web කියන එක සාමාන්‍යයෙන් වෙන්න බෑ කියන්නේ. ඒක very secure private details තියෙන කබඩාව. ඕක 90 ගාණක්ම තියෙනවා ඊතර කොටයි. ඊට පස්සේ තව කොටහක් තියෙනවා. ඔය deep web එක අතරම අඩියම තියෙන කොටහ ඉතාම සුළුතර ප්‍රමාණයක්. ඒකට අපි කියනවා dark network කියලා. කියනවා dark network කියලා. අහලා ඇති P2P network, F2F network, Tor network වගේ network ಜಾති ගොඩාක් එකතු වෙලා dark network එක තියෙන අඩියම හැදෙනවා. එතකොට මේ dark network එකේ තමයි තියෙන්නේ සමහර ඩෝල් වහලත් ඇති නැතුවත් ඇති dark web කියන කොටහ. හරිද? අන්තර්ජාලයේ අඳුරු ආගාතය dark web. හරිද? මේ dark web කියන කොටහ ඇත්තම අඳුරු ආගාතය කියලා කියන්නේ මේක ඇත්තම මේකේ ගොඩාක් very safety aspect එකක් මේකේ තියෙනවා. security ගොඩක් වැඩි. ඒ අදහසින් තමයි බොහෝ වෙලාවට මම කියන්නේ dark කියන වචනේ use වෙන්නේ. එතකොට මේ dark web කොටහේ මොකක්ද වෙලා තියෙන්නේ? මේ dark web කියන කොටහේ ඇත්තටම අප කියන්නේ සිද්ධ නොවිය යුතු දේවල් සිද්ධ වෙනවා. හරි සිද්ධ නොවිය යුතු දේවල් සිද්ධ වෙනවා. නිකන් අර අමුතු ලෝකයක් බවට පත් වෙලා තියෙනවා dark web එක. ඇත්තටම බහුතරයක් dark web එකේ බහුතරයක් හොඳ දෙයක් නොමේ සිද්ධ වෙන්නේ. බහුතර තැනක හොඳ දේවල් නොමේ සිද්ධ වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඔය Tor කියන වගේ හරියට Tor network use කරලා dark web එකට access වෙන්න පුළුවන්. ඇත්තටම උතනදී සිද්ධ වෙන්නේ අර අපි කිව්වා මුලින්ම කිව්වනේ data packets routing කර කර servers හරහා යනවා කියලා. servers හරහා යද්දී ඇත්තටම dark web එකේ Tor servers තියෙනවා. ඒ servers වලින් hidden විදිහට තමයි යන්න පුළුවන්. ඔය මේ servers 100 ගානකින් පැන යනවා. අන්තිම මේක දක්වා IP එක දක්වා පැන යනවා. එතකොට ගියේ කොහෙන්ද කොහෙන්ද ආවේ කියලා සමහරවිට හොයාගන්නත් බැහැ. හරි. එතකොට ඒක තමයි dark web. එතකොට hackers ලා ඉන්නවා අපි දන්නවා. surface web එකේ hackers ලා ඉන්නවා. සමහර ලාට deep web එකේ hackers ලා ඉන්නවා. ඊට dark net එකේ hackers ලා ඉන්නවා. hackers ලා කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්ට access වෙන්න බැරි තැනකට access වෙන පිරිසක්. හරිද? ඒගොල්ලෝ කරන්නේ අපි කියන සර්වර්ස් එකෙන් පැන යනවා කියලා. ඇත්තට මේගොල්ලෝ පැන යනවා ක්‍රම වේල හදාගෙන තියෙන්නේ. ගිහිල්ලා අර hidden parts වලට සාමාන්‍යයෙන් කෙනෙක්ට ඇතුල් වෙන්න බැරි parts වලට ඇතුල් වෙනවා. hack කරන කියන්නේ ඉන්ටර්නෙට් එකේ ඕක තමයි. ඊට පස්සේ සාමාන්‍ය ඉන්ටර්නෙට් එකේ සර්වර්ස් හරහා ගියහම වෙන්නේ ඒ අර සර්වර්ස් හරහා රවුටින් වෙවි යද්දී රවුටින් සර්වර්ස් වල ඒක රෙකෝඩ් වෙන සාමාන්‍යයෙන් තලශී මාස 3-12ක් අතර ප්‍රමාණයක්. ඒ details secured වෙලා තියෙද්දි කවුද ගියේ මොන IP address එකෙන්ද ආවේ මේවා details මොන IP address එකෙන්ද request එක බාරගත්තේ කියන්නේ අපි මොකද්ද හෙව්ව search details තියෙන IP address එක මොකක්ද ඔයද ඒක. ඒකට ඒ වගේ දේවල් කොහොමද වුනේ කියලා ආවේ කොහෙන්ද ගියේ කොහෙද කියලා සම්පූර්ණයෙන් මේ සර්වර්ස් වල සේව් වෙලා තියෙනවා. ඒක ලීගල් පැතිකඩකට යූස් කරන්න පුළුවන්. සාමාන්‍ය සර්ච් එකේදී එහෙම තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඔන්න ඔක තමයි එහෙනම් ඉන්ටර්නෙට් එකේ නැත්නම් වෙබ් එකේ layers ටික surface web එක, deep web එක, dark net එකේ කොටක් විතර dark web එක තියෙනවා. එහෙනම් ඔය අදහස තියාගෙන අදට අපි අවසන් කරමු මේකේ extension එකකින්. ඊළඟ දවසේ හම්බෙමු. එහෙනම් මට මං ජය